කොළඹ මද්‍රව්‍ය හා සුළු පරිමාණයේ මේ කරන මේ සොරකම් විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව ඉතින් ආර්ථික දුක්ෂරතා දෙපැත්තටම අනිත් එක ළමයින්ට මේ මං හිතන්නේ නිසි වෙනස් දේවල් කරන්න පහසුකම් නැහැ. ක්‍රීඩා එතකොට ප්‍රජාශාලා හරියට මේ කරලා නැහැ. ඒ හින්දා ඒගොල්ලන් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ සම්භාව්‍යතාවය වැඩි. ඒ පිළිබඳව කරුණු දෙකක් තියෙනවා. එකක් එතුමන්ලා මද්‍රව්‍ය පාවිච්චි කිරීමක වළක්වන එක. ඒකට ඉතින් නිසි මාර්ගෝපදේශකත්වයක් අපි අපේ බටහිර වෛද්‍ය හා ආයුර්වේද වෛද්‍ය සායනය හරහා පවත්වාගෙන යන්න අපි මේ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරමින් පවතින ඒ මාර්ගෝපදේශ වැඩසටහන කොළඹ නගර සභාව තුළ ස්ථාපනය කරනවා. ඊට අමතරව විශේෂයෙන් ළමයින්ට ක්‍රීඩා පහසුකම්, ප්‍රජාශාලා පහසුකම්, ප්‍රජාශාලාව තුළ පාඩම් කිරීම ඇති හැකියාව, ඉන්ටර්නෙට් ෆැසිලිටිස් ඒ වගේ දෙන්නත් බලාපොරොත්තු වෙන. ඒ හරහා අපි හිතනවා ළමයින්ගේ මද්‍රව්‍ය වලට යොමු වීමේ සම්භාව්‍යතාවය අඩු වෙයි කියලා. විසඳුම තමයි මම දැන් මේ යෝජනා කළේ. ඒකට දෙමව්පියවරුන්ගේ සහයෝගය, එතුමන්ලාගේ අධීක්ෂණය, තමුන්නාන්සේගේ අධීක්ෂණය, තමුන්නාන්සේගේ සහයෝගය ඕන. අපේ නගර සභාවෙන් විතරක් මේක කරන්න බෑ. ඒ හින්දා තමුන්නාන්සේට අපිට උදව් වෙනවා නම් මේක සාර්ථකව ලෙස කරගන්න පුළුවන්.